හෝම්ස් වගේම එයාගේ සුනකයා වෙන ලූනා ජීවත් වෙන්නේ කැලෑවක් මැද තියෙන එක්තරා නිවසක. එයාලගේ ගෙදරින් එළියට බැස්සොත් තනිකරම පේන්නේ කැලෑව විතරයි. ගොඩාක් වෙලාවට ලෝරන්ගේ ගෙදරට පිටදින් කට්ටිය එනවා අඩුයි. එහෙම වෙන්නේ එයාගේ ගෙදර ටවුන් එකෙන් ගොඩාක් දුරක තමයි පිහිටලා තියෙන්නේ. දවස් කීපයකට කලින් ලෝරන්ට හරිම කලබලකාරී සිද්ධියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ලෝරන් එයාගේ සුනකයාව කැලේට ඇවිදින්න එක්ක යනවත් එක්ක එකපාරටම ලූන හරිම අමුතු විදිහට හැසිරෙන්න පටන් අරන් තියෙනවා. මේ තියෙන්නේ එදා එයා ගත්ත සම්පූර්ණ වීඩියෝ එක. Luna. Luna. What? Go home. Luna, go home. No, 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 no. Luna, come on. Stop. පේන විදියට එයාගේ සුනකයා වෙන ලූනා මොකක් හරි දෙයකට ඉවක් අල්ලගෙන යනවා. මොකක් හරි මේ බල්ලට පේනවා වගේ තමයි මේ සතා හැසිරෙන්නේ. හැබැයි බැලූ බැල්මට කිසිම දෙයක් කැමරා එකේ රෙකෝඩ් වෙලා නම් නැහැ. දැන් ගොඩාක් වෙලාවට හැම බල්ලෙක් වගේම මේ බල්ලත් මොකෙක් හරි වෙන සතෙක්ව දැකලා මෙහෙම හැසිරෙනවා වෙන්න පුළුවන්. කොහොම නැතත් මෙන්න මේ සිද්ධියේදී විතරක් නෙමේ ලූනා හරිම අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නෙ. එක්තරා රාත්‍රියක ලෝරන් එයාගේ බල්ලා මෙන්න මෙහෙම හැසිරෙනවා record කරගෙන තියෙනවා. What is wrong with you? Luna. What is wrong? What? What? You big head. What? What? මෙන්න මේ වීඩියෝස් දෙකේ බල්ලගේ හැසිරීමත් එක්ක මේක බලපු ගොඩාක් අය කියලා තිබුණේ මේ බල්ලට මොකක් හරි දෙයක ඉවක් දැනෙනවා කියලා. මේ වීඩියෝ එක බලපු අයගේ කමෙන්ට්ස් අතර තිබුණු හොඳම කමෙන්ට් එක තමයි මේ බල්ලා ලෝරන්ව ආරක්ෂා කරන්න හදනවා කියන එක. එදා ඉඳලා මේ බල්ලා ටිකෙන් ටික හරිම අමුතු විදියට හැසිරෙන්න පටන් අරන් තියෙනවා. එක්තරා දවසක මෙන්න මේ අමුතු සිද්ධියටත් මෙයාලට මුහුණ දෙන්න වෙනවා. ලෝරන් ගෙදරට වෙලා විවේකීව ඉද්දී මෙන්න මේ දේ කැමරා එකේ රෙකෝඩ් කරගන්න සමත් වෙලා තියෙනවා. Luna, come on. කොහොම නැතත් මෙන්න මේ සිද්ධියෙන් පස්සේ ලෝරන්ව ගොඩක් කලබලයට පත් වෙලා තියෙනවා. ඇත්තටම එදා ඉස්සරහා දොරගාව කවුරුත් හිටියේ නැත්තම් කවුද ඒ ඩෝබෙල් එක රින් කරේ? මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තමයි ලෝරන්ට තේරුම් යන්නේ එයා ඉන්න ප්‍රදේශය ශාපලත් තැනක් වෙනවා කියලා. හැබැයි සමහරක් අය කියලා තිබුණා මේ ඩෝබෙල් එක රින් වෙන්න මොකක් හරි ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් කියලා. හැබැයි සමහරක් අය හිතනවා මොකක් හරි අමුතු දෙයක් මේ අවට සිද්ධ වෙනවා වෙන්න පුළුවන් කියලා. එක්තරා සිද්ධියකින් ලෝරන්ගේ ගෙදර ශාපලත් තැනක් කියලා තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. වාසනාවන්ත විදිහට ලෝරන්ට මෙන්න මේ සිද්ධිය CCTV කැමරා එකේ රෙකෝඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයත් මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. එක පාරටම අන්න අර රාක්කේ තියෙන පොත් ටික බිමට වැටෙනවා. හරියට නිකන් ඒ දේවල් අර රාක්කෙන් කවුරු හරි විසික් කරනවා වගේ. මේ වීඩියෝ එක බලපු අය වගේම ලෝරන්ටත් මේ සිද්ධිය පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. හැමදාම වගේ මේ සිද්ධිය ඔයා පැහැදිලි කරන්නේ කොහොමද? ඔයා හිතන්නේ මේකට මොකක් හරි විද්‍යාත්මක හේතුවක් ඇතිද? එහෙමත් නැත්නම් ලෝරන්ගේ ගෙදර මොනවා හරි අස්වාභාවික සිද්ධීන් වෙනව වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් ඔයාට හිතන දේ අපි හැමෝටම දැනගන්න යටින් කමෙන්ට් කරගෙන යන්න.